එවම අපි ආරම්භ හෙලෝ එවරිවන්. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්නවද? ඉතින් අද මම මේ vlog එකෙන් ඔයාලට පෙන්නන්නේ මම 2024 වගේ කරපු කෝස් එක සර්ටිෆිකේට් එකක් ගන්න යන දවස. ඉතින් මේ 2026 අවුරුදු දෙකකට පස්සේ මම මේ සර්ටිෆිකේට් එක ගන්න ඒ උත්සවයට යන්න රෙඩි වෙලා යන ගමන් තමයි මේ ඔයාලට පෙන්නන්නේ. ඉතින් මම සුදු සාරිය තමයි ඇන්දේ. ඕන දැන් මං එතෙන්ට ගිහිල්ලා ඉන්නේ. තාම මොකුත් රෙඩි කරලා නැහැ. ඊට පස්සේ අපිට කිව්වා පේලියක් හැදෙන්න ඕන කියලා. ඉතින් අපි හැමෝම ගියා පේලියක් හැදෙන්න පාරට. දැන් මේ පේලියක් හැදෙන්න පාරට යනවා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. දැන් මොන අපි පේලියට ඉන්නවා. අපි බලමුකෝ ඉස්සරහට. අපි මේ දැන් ඉන්නේ පිටබැද්දර ප්‍රාදේශීය සභාවේ. ඉතින් මේ නිලධාරීතුමන්ලා තුමියන්ලා ඇවිල්ලා ඉන්නවා උත්සවයට සහභාගී වෙන්න. ඉතින් මේ අපි දැන් පේලියට ඇතුළට යන ගමන් තමයි ඉන්නේ. අපි දැන් හැමෝම පේලියට ගිහිල්ලා ඇතුලෙන් වාඩි වුණා. ඉතින් මේ වාඩි වෙලා ඉන්න උත්සවේ පටන් ගන්නකම් දැන් ඉතින් මම මගේ යහපැත්තේ ඉන්න යාළුවෝ අඳුන්වලා දෙන්නවා. ඒ අක්කා කෙනෙක්, ඒ තිලක්ෂි අක්කා මේ පැත්තේ ඉන්නේ. කන්නාඩි දාලා ඉන්න තිලක්ෂි අක්කා. ඊට පස්සේ මගේ අනිත් පැත්තේ ඉන්නේ තරුෂි අක්කා ඉන්න. මම තරුෂි අක්කත් පෙන්නන්නක මෙන්න මේ ඉන්නේ තරුෂි අක්කා. ඉතින් දැන් අපි නැකිට්ටේ පොල්තෙන් පහන දල්ලුව ඒකින්ද ඒකට නැකිට්ට. ඊට පස්සේ මේ ලස්සන පොඩි ළමයි චූටි බබාලගෙන් නටුමක් තිබුණා, පූජා නටුමක්. ඊට පස්සේ ඉතින් මම මගේ මේකප් එක බලනවා හොඳයිද මගේ මේකප් එක කියලා. හොඳයි අවුලක් නැහැ. ඊට පස්සේ අපිට කෑම හම්බුණා. මේ නිල් පරි ටී-ෂර්ට් එක ඇඳන් ඉන්නේ හොටෙල් ස්කූල් එකේ ළමයි. යාලා තමයි අපිට කෑම හැම දුන්නේ. ඉතින් එදා උත්සවේ ගොඩාක් අයට සහතික තිබුණා. හොටෙල් ස්කූල් එකේ ළමයින්ට සහතික තිබුණා. ඊට පස්සේ ICT කෝස් එකේ ළමයින්ට තිබුණා. ඊට පස්සේ ශිෂ්‍යත්ව තිබුණා ප්‍රාදේශීය සභාවේ. ඊට පස්සේ ශිෂ්‍යත්වයි ඊට පස්සේ ණය යෝජනා ඔහොමම නිවාස ණය ඒ වගේ හැමදේම එකතු කරලා තමයි උත්සවේ අපේ තිබුණේ. එවම අපි ආරාධනය කරනවා මේ පුහුණුව ඔබට විධිමත්ව ලබා දෙන්න මූලිකත්වයේ ගත කල්පනාකාරතුමන්ට මේ අවස්ථාවට සම්බන්ධ වන වේදිකාවට එන්න කියලා FLBDI මධ්‍යස්ථානයේ කළමනාකාර LKW ධම්මික මහතාට මුලින්ම අපි හොටෙල් පාසලේ පුහුණුව ලද ඔබට සහතික ප්‍රදානය සිදු කරනවා. කල්ප දෙල්හාර සිතාද දිනේ මහන්සි වෙලා ජීවිතේ දිනන මිනිස්සු අපිට දෙහිමි පවසනවා. ඊට පස්සේ අපි සහතිකාරගෙන ඉවර වෙලා ෆොටෝස් ගහන්න ගියා. කැමරමන් කෙනෙක් හිටියා. ඊට පස්සේ අපි ෆොටෝස් ගහන්න හිටියා.
ඊට පස්සේ අපි සහතිකත් අරගෙන ඉවර වෙලා පුට් සැලඩ් එකකුත් අරගෙන ඊට පස්සේ එළවලු කඩේටත් ගිහිල්ලා එළවලුත් අරගෙන ඊට පස්සේ මේ ගැටබරුව ගාවදී තාත්තා ටිකට් එකක් ගත්තා. ඊට පස්සේ ගැටබරුවටත් ගිහිල්ලා ඊට පස්සේ ගැටබරුවට පඳුරක් එහෙම දාලා ඊට පස්සේ ගෙදර ආවා. ගෙදර ආවේ නම් වීල් එකේ නෙවෙයි ගෙදර ආවේ බයික් එකේ. එහෙනම් මේ වගේ ලස්සන බ්ලොග් එකකින් අපි හමු වෙනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. බයි